තමන්ගේ කොල්ලට සිගරට් එක පත්තු කරලා දෙන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දැකලා සිගරට් බොන බීඩි බොන උන් මේක ෂෙයා කරනවා රස්ති අදු ආදරේ පට්ටන කියලා. තව ටික දවසකින් ඊයන් කොලේ කෙල්ල අල්ලගෙන කොල්ලා කුඩු අදින ෆොටෝ එකක් ගහලා ඒක ෂෙයා කරයි කුඩ්ඩගේ ආදරේ පට්ටමනේ කියලා. ෆොටෝ එකේ තියෙන ලස්සන බලලා උඹලත් හිතනවාද උන්ගේ ජීවිත කතාවල ලස්සන ආදර කතාවක් තියෙනවා කියලා? එහෙමනම් එකම එක දවසක් උසාවිය ළඟට ගිහින් බලපන්. 6-4 නොදන්නා කිරිසප්පියෝ එල්ලගෙන ගෑනු ඇවිල්ලා ඉදි වන්දි නඩු දාලා මිනිහගෙන් වන්දිය ගන්න. එක පොඩ්ඩක් කතා කරලා බලපන් මොකද්ද හේතුව කියලා. උන් කට ඇරපු ගමන් කියන්නේ මිනිහගේ බේබදුකම නිසා මෙහෙම උනේ කියලා. පිටරට ඉන්න ගෑනු 10 දෙනෙක් එක්ක නිකමට කතා කරලා බලපන්. 9 දෙනෙක් මොඹට කියයි මිනිහගේ බේබදුකම නිසායි අපි රට ගියේ කියලා. නිකමට මහරගම රෝහලට ගිහින් බලපන්. 90%ක්ම ඉන්නේ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා පිළිකා ඇති වෙච්ච උන්. වැදූ මවටයි හැදූ පියාටයි උඹලගේ පව් ගෙවන්න වෙන්නේ දවසක. අබෑටයක් තරම් මොලයක් නැති අපේ උන්ගේ ආදර්ශ මේ සමාජයේ අනාගතයට මහා ශාපයක් බං. පොඩ්ඩක් හිතලා බලපන් ඒ ගැන.